ඉතින් ඔය හැම දෙනාම ආදරෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒත් එක්කම අද අපි කතා කරන්න යන්නේ Range Rover 2018 ගැන. ඉතින් අපි බලමු Range Rover 2018 කොහොමද කියලා. ඉතින් අද නව vlogs වලින් ඔයාලට පෙන්නන්නේ Range Rover 2018. ඉතින් මේ මොඩල් එක මොකක්ද ආවද? Range Rover Sport P400D autobiography. ඔව්. එතකොට මේ 2000 කීයේ මොඩල් එකද? මේක 2019 facelift එක manufactured year එක 2018. එතකොට මම පොඩ්ඩක් කියන්න මුලින්ම දැන් මම අර සාම්ප්‍රදායික ප්‍රශ්න ටිකට මේ අහන්නේ. මේක තෙල් කීයක් කරනවද? තෙල් ඒක යන විදියට තමයි එන්ජින් එකේ විතරක් න 8ක් විතර. ඊට පස්සේ හයිබ්‍රිඩ් විදිහට යනවා නම් 11ක් විතර. ඔව්. ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විදිහට ගෙදරින්ම ගහලා දවස් ඇතුළත ඉතින් කිලෝමීටර් 35ක් විතර යන්නේ. ඉතින් තෙල් බින්දුවක්වත් යන්නේ නැහැ. ඉතින් තවත් විශේෂත්වයක් තමයි මේ ජෙස්චර් ටේල්ගේට් එකේ අපිට මෝෂන් එකකින් මේ විදිහට ලිෆ්ට් අප් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ වගේ ආය පිට් ඩවුන් කරන්නත් පුළුවන්. ඉතින් මේකත් මේ වාහනේන ෆීචර් එකක්. මේ වාහනේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙතන තියෙන මේ බටන් දෙකෙන් පුළුවන් අපිට වාහනේ උඩට උස්ස ගන්න. ඔයාලට පේනවා ඇති මේ විදිහට. ඒත් එක්කම පාත් කරගන්න පුළුවන්. මට පොඩ්ඩක් කියන්න මේකේ වීල් සයිස් එක කොහොමද? මේකේ වීල් සයිස් මෙහෙමයි. ඉතින් අපිට කියන්නේ ස්ටෑන්ඩඩ් ගන්නවා නම් අපිට හම්බෙන්නේ 18 තමයි. අඟල් 18. ඔව්. වීල්ස් හම්බෙන්නේ. ඊට පස්සේ අපිට ඒක මේ කියන්නේ තව සල්ලි දීලා එන්න ලොක් කරන්න පුළුවන්. කස්ටමයිස් කරගන්න පුළුවන්. පරිම යන්න පුළුවන් අඟල් 21. ආයෙත් කියන්නකෝ මේකේ එයා සස්පෙන්ෂන් තියනවා නේද? ඔව් මේකේ එයා සස්පෙන්ෂන් තියෙනවා. ඔව්. එයා සස්පෙන්ෂන් කියන්නේ මේකේ තියෙන ඇඩ්වාන්ස් එයා සස්පෙන්ෂන් කියන එක. ඒ කියන්නේ මේකේ පුළුවන් ඉන්ඩිවිජුවල් රෝදෙන් රෝදේ උස වෙනස් කරන්න. හැබැයි ඒක අපි පාවිච්චිට ගන්න එක්ක ඉස්සරහ උස්සනවා එක්ක පිටිපස්ස උස්සනවා නැත්නම් හතරම එකපාර උස්සනවා කියන විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඔව්. එතකොට අර එක එක රෝද උස්සන එකේ වටිනාකම තියෙන්නේ අපි දැන් හිතන්නකො මොකක් හරි ඇලේක වගේ කියලා වාහන නැවැත්තුවා කියලා. ඔව්. එතකොට අපිට පුළුවන් එක පැත්තක් මේ උස්සලා එක පැත්තක් පාත් කරලා වාහනේ බැලන්ස් කරලා තියාගන්න පුළුවන්. ආයෙත් මේකේ ඔටෝ පාකින් ඔප්ෂන් එකක් තියෙනව නේද? ඔව්. ඒක කොහොමද? ඒ කියන්නේ ඒක හොඳටම ඒ කියන්නේ 100% performance එක හොඳයිද? ඒ කියන්නේ ඒක හොඳට වැඩ කරනවද? ඔව් 100%ක්ම කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ 360 sensors 360 කැමරා වගේ ඔක්කොම තියෙන හින්දා 100%ක් accuracy එකකින් අපිට පාක් කරන්න හැමදේම කරගන්න පුළුවන්. එතකොට මේකේ ඔටෝ පාකින් විතරක් නෙවෙයි පාක් කරපු තැනින් එළියට ගන්නත් පුළුවන්. එතකොට ඒකට කියන්නේ පාක් ටේක් අවුට් කියලා. ඒක කරන්නත් පුළුවන්. ඒක දැන් සාමාන්‍යයෙන් වෙන වාහනවල කියන්නේ දැන් අපේ බෙන්ස් එකේ වුණත් ඒක තිබ්බේ නැහැ. ඒකේ තියෙන්නේ ඔටෝ පාකින් විතරයි. මේකේ පාක් කරපු තැනින් එළියට ගන්නත් පුළුවන්. එතකොට ආයුද්ද මේ ඉන්ෆර්මේෂන් ඩිස්ප්ලේ එක මෙච්චර වයිඩ් විදිහට ආවේ 2018 විතරද? ඔව් 2018න් පස්සේ එන්න ගත්තේ. මෙයාලගේ මේකට කියන්නේ Touch Pro Duo System කියලා. එතකොට මේකේ කියන්නේ දැන් ඇත්තටම අපිට වාහනේ එලවද්දි මේකේ බටන් ඔබන එක කරදරයිනේ. ඔව්. මෙයාලා බටන් මේ කියන්නේ දැන් මේකේ AC එක වැඩි කරන්න තියෙන මේ රොටරි ඩයලස්. ඊට පස්සේ අපිට කෙලින්ම ටෙම්පරේචර් එක වෙනස් කරන්න තියෙන රොටරි ඩයලස්. දැන් එතකොට එලවද්දි එක කරන්න ලේසි. ඒ වුණාට ඉතුරු ෆන්ක්ෂන්ස් ඔක්කොම ටච් ඩිස්ප්ලේ එකක් දීලා තියෙන්නේ. අපිට vehicle settings ඊට පස්සේ අපිට mode select කරන්න. ඊට පස්සේ media information radio phone එක ඒ වගේ ඒවා. ඊට පස්සේ seat එකේ massage seat heated seat දාන ඒවා. ඊට පස්සේ දැන් මේකේ massage seat වර්ග කීපයක් තියෙනවා. මේ වගේ modes අපිට shoulder massage කරගන්න පුළුවන්, කොන්ද විතරක් පුළුවන්. ඒ වගේ මේක ඇත්තටම seat heating වගේම seat එක අස්සෙන් AC එකක් හදන්න පුළුවන් අපිට. cooling විදිහට. දෙකම තියෙනවා. අනිත් එක මේ ඉස්සරහට පස්සට කියන සීට් හතරටම තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ඔටෝබයෝග්‍රැෆි එකට විතරයි එන්නේ. දැන් ගොඩක් වාහනවල හීටඩ් සීට් විතරයි එන්නේ මේ වාහනේම උනා.
අපිට මේ සීට් 4ටම මසාජ් සීට් දාලා සීට් 4ම හීටර් සීටින් දාන්න වෙනම ගෙවන්න ඕනේ. ඊට පස්සේ මේකේ දැන් මේ මෙතන තියෙන ක්ලයිමේට් කන්ට්‍රෝල්. ක්ලයිමේට් කන්ට්‍රෝල් එකේ වෙනස තියෙන්නේ මේක ෆෝස් ඔන් ක්ලයිමේට් කන්ට්‍රෝල්. ඒ කියන්නේ යන පැසෙන්ජර්ස්ලා 4 දෙනාට වෙන වෙනම Tamanට කැමති උෂ්ණත්වය තියාගෙන යන්න පුළුවන්. උලන්න එක්කෙනෙක්ට රස්න එක්කෙනෙක්ට සීතල. එහෙම දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි වෙන වාහනවල දැකලා ඇතිනේ. මුල් කකුලට දෙන්න ඕනේ, ඔළුවට දෙන්න ඕනේ. එහෙම සිලෙක්ට් කරන්න. මේක එහෙම දෙයක් නැහැ. ඒ විදිහට තියෙන්නේ ඕන අපිට එයා ෆ්ලෝ එකේ අටින් එවන්න පුළුවන්, උඩින් එවන්න පුළුවන්, නැත්නම් මැද්දෙන් එවන්න පුළුවන්. ඒක තමයි ඒ විදිහට දෙන්නේ. අපිට දැන් ඇත්තට පිටිපස්සේ එයා ෆ්ලෝ එකත් අපිට මෙහෙ ඉඳන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට අපිට ළමයි වගේ යනවා නම් පිටිපස්සේ අපිට මේ දැන් යාලා ඔය බටන් කරකව පිස්සුනනවා. මේව ලොක් කරලා තියන්න පුළුවන්. ඒතර පිටිපස්සේ මොනවත් කරන්න බෑ. මෙතනින් තමයි ඔක්කොම කරන්න පුළුවන්. හරි. මට පොඩ්ඩක් කියන්නකෝ අයොත් මේකේ සැටලයිට් නැවිගේෂන් කොහමද? මේකටම සිම් එකක් දාන්න පුළුවන්. එතකොට මෙයාලා මේ අපි දාන සිම් එකේ තියෙන data අනුව මෙයාලා අපේ vehicle location එක අරගෙන මෙයාලා එතන මේ එවෙලේ තියෙන satellite map එක දැන් අපිට මේ කුරුණ එක බලා ගන්න පුළුවන්. මේක මේ ගොඩක් quality මේ අපිට ඕන විදිහට zoom කරලා අපිට ඕන නගරේ බලාගෙන අපි ඉන්න තැන බලාගෙන අපිට මේ ඕන තැනක නැවිගේෂන් දෙන්න පුළුවන්. ඒතර මේක Google විතරක්ම නෙමෙයි. දැන් Google ගොඩක් ස්ටක් වෙන වෙලාවල් තියෙනවා, වර්ධින වෙලාවල් තියෙනවා, ඔක්කොම තියෙනවා. මේක මේ Google ලගෙන් ඉන්ෆර්මේෂන් ගන්නවා, traffic information, road information ගන්නවා. ඊට මෙයාලගේම satellite යොදාගෙන තමයි අපිට connection එක දෙන්නේ. මට කියන්නකෝ ඇද්ද මෙතන තියෙන option ටික මොනවද? මෙතන තියෙන wireless charging pad එක. ෆෝන් ඒ වගේම charge කරන්න පුළුවන්. ඊට තියෙනවා fridge එක. ඒ කියන්නේ මේක සිරාම fridge එක. කියන්නේ gas වලින්ම cool වෙන එක. gas වලින්ම cool වෙන එක. දැන් ගොඩක් වාහනවල තියෙන AC එක හරහා AC එක එන එකනේ. මේකේ normal මේ අර ඇත්තම fridge එකක් වගේ වැඩ කරන එකක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඉතින් SIM එකක් දාන්න පුළුවන්. HDMI port එකක් තියෙනවා. අපිට computer එකක් උනත් connect කරලා මෙතනින් බලන්න පුළුවන්. main display එකේ. මට පොඩ්ඩක් කියන්නකෝ මේ ලෙදර් එක ගැන. දැන් මම ආවට පස්සේ ඇත්තටම අර වෙන ලෙදර් වලට වැඩිය වෙනම soft එකක් එක්ක මේ ලෙදර් එක තියෙන්නේ. නැත්තම් දැන් අපි ලෙදර් එකක් කියද්දි පොඩ්ඩක් අපිට එන්නේ rough idea එකක්. ටිකක් rough ඇති. ටිකක් ඒ වගේ idea එකක් තමයි ලෙදර් කියද්දි අපිට ඔළුවට එන්නේ. හැබැයි මේ ලෙදර් එක ගොඩක් පහසුයි. ගොඩක් comfortable. ඒ කියන්නේ මේකේ තියෙන 100% genuine ඒ කියන්නේ genuine leather එනවා. ගොඩක් වාහන වල එනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් දැන් ජපාන් වාහන වල වගේ නම් ඒ එන leather වල qualities තියෙනවා. ඒ කියන්නේ ඒ leather වල ගණන් ගොඩ වැඩි වෙනවා. ඒ කියන්නේ පෙනුම එක වගේ වුණාට ඒක එන්න වැඩි වෙනවා. දැන් මේක කියන්නේ මේක ඔටෝ මේ අතර මේ වාහනේ නම හැදිලා තියෙන්නේ මේ leather එකකින්ද. මේකට කියනවා vinyl autobiography leather කියලා. එතකොට මේක 100% genuine leather එකක්. මේක තමයි අර ලෝකේ ස්මූත්ම leather category එකට මේ එන leather එක. එතකොට මේ කලර් එක ගත්තොත් එහෙනම් මේකට කියන්නේ tan මේ electra කියලා. එතකොට මේ කලර් එක වෙනම ගානක්. ඒ කියන්නේ දැන් leather වල කලර්ස් වලට වෙන වෙනම ගණන් එනවා. එතකොට මේ කලර් එක තමයි Range Rover ලගේ වැඩිම ගානක් ගන්න කලර් එක. අවිද්ද මට පොඩ්ඩක් කියන්නකෝ Range Rover Vogue එකේ මේ Range Rover එකේ මොකද්ද තියෙන වෙනස? වෙනස කියන්නේ මේක ස්පෝර්ට් oriented වගේ. ඒ කියන්නේ luxury sport segment එක. අරක ගොඩක්ම luxury travels වලට විතරයි. කියන්නේ වාහනේ බරත් වැඩි, දිගත් වැඩි, උස වැඩි. ඒක හින්දා අර sport කියන category එකේ යන්න අමාරුයි. අරක ඒක ගොඩාක්ම ඉතින් ඔය executive class travels වලට ඒවට තමයි පාවිච්චි වෙන්නේ. ඒක තමයි ඉතින් ලොකුම වෙනස. ඒකෙත් හැබැයි එන්නේ එකම එන්ජින් එක. ඒනොට එන්ජින් එක එකම වුණාට ඒකේ අර උස වැඩිකම, දිග වැඩිකම, බර වැඩි හින්දා ඒ වගේ දේවල් හින්දා අර මේකට සාපේක්ෂව performance අඩුයි. එතකොට මට කියන්නකෝ දැන් මේ කවුරුවත් අහන්න නැති ප්‍රශ්නයක්. මේක කොච්චර බරද මේ වාහනේ? මේ වාහනේ ටොන් 3කට කිට්ටු වෙන්න වගේ බරයි.
හැබැයි මේක ගිය ඒ කියන්නේ 2017 version එකට වඩා කිලෝ 800ක් අඩුයි. ඔන්න දැන් යන්නේ අවුද්ද මම දැක්ක මෙතන සෙන්සර් එකක් තියෙනවා. මොකක්ද මේ සෙන්සර් එක? ඒක මේකේ මේ සන් බ්ලයින්ඩ් එක අරින්න ඒ කියන්නේ දැන් අපිට එලවද්දි මේක බල ඔබනවට වඩා අපිට මේ සන් බ්ලයින්ඩ් එක අරින්න මෙහෙම ඒක සෙන්සර් එක නවත්තන්නත් පුළුවන්. අපේ අතට තමයි ඒක වැඩ කරන්නේ. කියන්නේ ජෙස්චර් මේ සෙන්සර් එකක් විදිහට. මේකේ සවුන්ඩ් සිස්ටම් එක කොහොමද? මේකේ Range Rover එකේ එන්නේ Meridian කියන සවුන්ඩ් සිස්ටම් එක. කියන්නේ මේ ස්පීකර්ස් ඔක්කොම Meridian සවුන්ඩ් සිස්ටම්. ඒතකොට මේකේ ස්පීකර්ස් තියෙනවා 25ක්. ඊට පස්සේ ට්විටර්ස් තියෙනවා 16ක්. සබ්වූෆර්ස් තියෙනවා 2ක් තියෙනවා. තව බූස්ට් ඉම්පල්සර්ස් කියලා තියෙනවා. ඒවා ඉස්සරහ විතරයි තියෙන්නේ. ඒවා 2ක් තියෙනවා. මේකේ ඔටෝ පයිලට් තියෙනවා. ඔව් ඔටෝ පයිලට් තියෙනවා. ඔටෝ පයිලට් දැන් කවුරුවත් ලංකාවේ වැඩිය කතා නොකරන දෙයක් මේක. ඔව් ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි ගොඩක් අය හිතනවා ඔටෝ පයිලට් ලංකාවේ වැඩ නැතුව ඇති. ඔව් එහෙම දෙයක්. ඒක ඇත්තකුත් තියෙනවා නැති දෙයක්කුත් තියෙනවා. ඔව්. දැන් ඔටෝ පයිලට් කියන එක ටෙස්ලා වගේ වාහනයක නම් ගොඩක් ඇඩ්වාන්ස්. දැන් මේ වගේ තියෙන්නේ ඒක GPS dependent නෙමෙයි. ඔව්. ඒ කියන්නේ මෙයා GPS වලින් කරන්නේ මෙයා දැන් සාමාන්‍ය විදිහටම වංගුවක් තියනවාද නැද්ද? ඒ වංගුව කොච්චරද? ඒ වංගුවේ යන්න පුළුවන් උපරිම වේගේ ඒ ටික ගන්නවා. එතකොට ඒ අනුව මෙයා බ්‍රේක් කරලා ඒ වේගය හදාගෙන ඒ ටික කරනවා. හැබැයි වංගුව හැරෙන්නේ ඔක්කොම කරන්නේ පාරේ තියෙන ඉරි වලින්. දැන් ලේන් ඩිපාචර් වෝනින් දන්නවනේ දැන් හැම දැන් මේ ළඟකදී නම් ජපාන් වාහන හැම එකටම එනින් දැන් ගොඩ දෙනෙක් දන්නවා ඒක. ඒක ඒ වගේ පාරෙන් එළියට පයින් එකනේ ඒකෙන් නවත්තන්නේ. මෙයාලා කරන්නේ පාරේ තියෙන ඉරිය අනුව මාර්ග සංඥා අනුව යනවා. එතකොට දැන් මේකේ තියෙන තව ෆීචර් එකක් තමයි pedestrian warning. ඒ දැන් ඔය auto pilot lane departure warning ඔය ඔක්කොම වෙනම ඇඩ් කරන ඔප්ෂන්. ඒ කියන්නේ ඒකට අපි වෙනම ගෙවලා දා ගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකකින් නව ඔයාලට පෙන්නුවේ Range Rover Sport Autobiography 2019 vehicle එක ගැන. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒත් එක්කම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට හැබැයි තියෙන bell button එක click කරලා මම upload කරන හැම වීඩියෝ එකක්ම ඔයාලට ඉක්මනට ඔයාලගේ mobile එකට notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් vlog එකකදී හමු වෙමු.